Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද අපි යන්නේ මාලිගාතැන්න විවේක සේනාසනයට. ඉතින් ඔයාලා මෙතනට එනවා නම් කම්පා මිරිස්සත්ත පාරේ එන්න ඕනේ. කිලෝමීටර් 5.5මාරක් වගේ එද්දි පන්සල හම්බෙනවා. ඔයාලට මේ පේන්නේ වාහනයකින් එනවා නම් පන්සලට යන්න පුළුවන් පාර. නැත්නම් මේ පාර පහුවෙලා ඉස්සරහට එද්දි මෙන්න මේ කඩේ ළඟින් ඔයාලට පයින් පන්සලට යන්නත් පුළුවන්. Google Map එකේ සර්ච් කරලා බලද්දි ඔයාලට මේ පන්සලට එන පාර පෙන්නනවා. වස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ උසින් වැඩිම ස්ථානයේද මේ වේ. අපි මේ ඉන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 850ක් උසකින් පිහිටි මාලිගාතැන්න විවේක සේනාසන පුදුබිමේ. මේ ස්ථානයට ආවම අපිට බලා ගන්න පුළුවන් 15 මළුවේ පිළිමකයක් සහ බණ මඩුව පිහිට ඇත්තේ විශාල ගල්ලෙනක් තුල බව. ඉතින් මේ අංග දෙකම විශාල ගල්ලෙනක් තුල පිහිටා තිබීම විශේෂත්වයක්. මේ ආසියාවේ විශාලතම ගල්ලෙන ලෙස සැලකේ. වරගම්බා රජ සමයේ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමට ඇතැයි විශ්වාස කෙරෙන දේවාලයක් තවමත් මාලිගාතැන්න පූජා භූමියේ දක්නට ලැබෙනවා. එම දේවාලයද පිහිටා ඇත්තේ ගල්ලෙනක් තුලයි. විහාරස්ථානයේ මැද මළුවේ එක් බෝධීන් වහන්සේ නමක් වැඩ වාසය කරයි. තවත් බෝධීන් වහන්සේ නමක් මාලිගාතැන්න පර්වත මුදුනේ දැක බලාගත හැක. බෝධීන් වහන්සේලා දෙනමක් සහ චෛත්‍ය රාජානන් වහන්සේලා දෙනමක් උඩ මළුවේ සහ මැද මළුවේ යන ස්ථාන දෙකෙහිම වැඩ සිටිනවා. ස්ථානයේ රෝපණය කරලා තියෙන්නේ අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දකුණුපස ශාඛාවකි. මේ බෝධිය ඉදිරිපිට පූජාවක් පවත්වා යම් ප්‍රාර්ථනාවක් කළහොත් අනිවාර්යයෙන් මේ ඊට වෙන බවට බොහෝ දිනා පවසනවා. මේ බෝධි රජාණන් වහන්සේගේ සිට උඩ මළුවේ බෝධි රජාණන් වහන්සේ දක්වා දේවතා එළි දිස්සෙන බවට අවට ගම්වාසීන් පවසනවා. බොහෝ හාස්කම් සහ අනුහස් වලින් පිරි ස්ථානයක අපි මේ ඉන්නේ. තවද මෙහි ගල්ලෙන් තුල ස්වාමින් වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටිනවා. අපි දැන් මේ යන්නේ ශ්‍රී දේවරාජ ආකාශ චෛත්‍යයට.
මෙතෙන්ට මේ නම හැදුනේ මාලිගා තැන්න ගම්මානේ ගම්වාසීන්ට මේ චෛත්‍යය දිස් වෙන්නේ අහසත් එක්ක සමාන්තරවයි. ඒ නිසා මෙම චෛත්‍යයට ආකාශ චෛත්‍යය කියලා කියනවා. ඉතින් මේ මාලිගා තැන්න විහාරස්ථානයට වසර 30000කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා. ආගමික, ඓතිහාසික, ස්වාභාවික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සියල්ල කැටි වූ ස්ථානයක් තමයි මේ. ඉතින් ඓතිහාසික වශයෙන් ගත් කල මේ ස්ථානයෙහි වලගම්බා රජු, මුගලන් රජු, සකල කලාවල්ලභ රජු සැඟව සිටි අතර මිත්‍යා සබ තෙරුන් රහත් වූ ස්ථානයද මෙයයි. පින්බිමක් වශයෙන් වැදගත් වෙන්නේ රාජාත්වයේ සංකේතය යනුවෙන් සැලකෙන නුවර දළදා වහන්සේ දෙතුන් වතාවක් සැඟව ආරක්ෂා කළේ මෙම ස්ථානයේ. වසර 100කට ආසන්න මේ ප්‍රදේශයේ ඇති පැරණිතම දහම් පාසල මෙහි පිහිටා තිබීමත් විශේෂත්වයක්. අපි දැන් යමු උඩමළුවට. ඒ කියන්නේ මාලිගා තැන්න විහාරස්ථානයේ පර්වත මුදුනට. පහළ මළුවේ ඉඳලා උඩ මළුවට යන්න පැයකට ආසන්න කාලයක් ගත වෙනවා. මෙහි උඩ මළුවේ ඒ කියන්නේ පර්වත මුදුනේ විශාල වලක් තිබිලා තියෙනවා. ඉතින් මේ වල පස් දාලා ගොඩ කරලා එතන තනි තලාවක් හදලා තියෙනවා. ඒ තනි තලාවේ පොඩි මාලිගාවක් සකස් කළ නිසා මාලිගා තැන්න නම හැදිලා තියෙන බවට පවසනවා. උඩමළුවට යද්දී අපට මග දෙපස ඉතා දුර්ලභ ඖෂධ වර්ග සහ ශාක වර්ග බොහොමයක් දක්නට ලැබෙනවා. උඩමළුවට යන මග දෙපස විවිධ සතුන්ද දක්නට ලැබෙනවා. ඉතින් හරිම ලස්සන මාර්ගයකින් තමයි අපිට පර්වත මුදුන්ට ගමන් කරන්න තියෙන්නේ. පර්වත මුදුන්ට ගියාට පස්සේ අපිට කොළඹ නගරය සහ අනිත් පැත්තෙන් ශ්‍රීපාදස්ථානයේ පැහැදිලිව දැర్శණය වෙනවා. මේ ස්ථානයේ ගලින් නිර්මාණය කළ බංකර් බොහොමයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ වගේ එක් බංකරයක්.
මේ විහාරස්ථානයේ ස්වාභාවිකවම පිහිටි බලකොටුවක් ලෙසද හැඳින්විය හැක. ඒ නිසාවෙන්ම බලගම්බා රජ සමයේ සිට කෝට්ටේ රාජධානිය දක්වා රාජකීයයන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම සහ උතුම් දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසාම මේ ස්ථානය තෝරා ගන්නට ඇත. ආසියාවේ විශාලතම දෙගල්දොරුව එනම් ඉතිහාසයේ මුර කපුල්ලක් නමින් හැඳින්වූ ස්ථානයේද පිහිටා ඇත්තේ මේ මාලිගාතැන්න විහාරස්ථානයේ. ඉතින් ඔයාලට මේ දෙගල්දොරුව වීඩියෝ එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං කලින් කිව්ව ආසියාවේ විශාලතම දෙගල්දොරුව. ගන්ටාර හැඩයක් ගන්නා චෛත්‍ය රජාණන් වහන්සේ පිහිටා ඇත්තේ මාලිගාතැන්න පර්වත මුදුනේ. ඉතින් තව ටික දුරයි පර්වත මුදුනට තියෙන්නේ. අපි මේ ඉන්නේ මාලිගාතැන්න පර්වත මුදුනේ.
මෙතන තියෙන සුන්දරත්වය විඳින්න නම් මෙතනට ඇවිත්ම බලන්න ඕනේ. Like this video and subscribe my channel.